රොන්සොයා කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරමු සයාගිගේ ජීවිතයට ඉදිරියට වෙන්න යන දේ ගැන. මේ වෙනකොට ඔයා දන්නවා සාරට නම් නගරාධිපතිතුමා ගැන ලොකු සැකයක් තියෙනවා. මොකද කෙවින් මේ සතුටු වෙන නිසා. සාරගේ තාත්තා පොලිසිය නිසා මේ ප්‍රශ්නේ නිකම් රියනතුරු ගානකට නම් දාන්න නැති වෙයි කියලා අපිට කියන්න පුළුවන්. ඉදිරියට ප්‍රශ්න කරයි. මුලින්ම ප්‍රශ්න කරන්නේ ඉස්කෝලේ ළමයින්ගෙන් වෙන්න පුළුවන්. කෙවින් සයාගෙට වැරද්දක් කරලා තියෙන නිසා කෙවින් පොලිසියට උත්තර දෙද්දි ගොඩක් බය වෙන්න පුළුවන්. හාර අහන නිසා කෙවින් බයටම මේ දේ තාත්තා කරයි කියලා කියාවි කියලා අපිට හිතෙනවා. මේ නිසා නගරාධිපතිකමටත් තට්ටු වෙන ඉඩකඩක් තියෙනවා. දැන් ඉස්පිරිතාලේ අය සයාගි අවදානම් කලාපයක ඉන්නවා කියලානේ කියන්නේ. ඉතින් ආදේශ තීරණය කරන්න පුළුවන් සයාගි වෙන රටකට ගිහින් හොඳ කරගන්න. අන්න ඒ ගන්න තීරණය සයාගිට හොඳ වෙන්න හේතුවක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා. තාමත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපේ YouTube channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.